ඒකයි අම්මේ තාත්තේ කියන්නේ උඹලට වැඩිය දුක් විඳින සත්වයෝ ලෝකේ ඉන්නවා. ওই දුක දරා ගනිලා. මිනිස්යාගෙන් ඔයාලට වැඩිය අන්ත දුක් විඳින මිනිස්සු ඉන්නවා. මටත් වැඩිය දුක් විඳින මිනිස්සු ඉන්නවා කියලා හිත හදාගන්න. බිරිඳගෙන් අන්ත දුක් විඳින අය ඉන්නවා. ඉතින් මීටත් වැඩිය මිනිහලා ඉන්නවා කියලා හිත හදාගන්න. දරුවන්ගෙන් අන්ත දුක් විඳින මිනිස්සු ඉන්නවා. කියන්නේ කාටවත්. තව අය ඉන්නවා කියලා හිත හදාගන්න. පේන ලෝකෙ දිහා බලලා නිරේ ගැන හිතලා හිත හදාගන්න. නිරේ යන එක මීට වැඩිය මහා දුකක් නේ. අම්බ සක්කර පේතවත්වෝ බැහුවනම් අම්බ සක්කර පේතවත්වේ කියනවා උල උඩ ඉන්න එක සැපයි කියනවා අපාය යනවට වැඩිය. උල උඩ ඉන්න මිනිහාටත් අමනුෂ්‍යෙක් ඇවිල්ලා කියනවා ජීවත් වෙනින් ඔබ මැරෙන්න එපා කියලා. අපාය යනවට වැඩිය ඔයාලා ඔය දැන් විඳින දුක විඳ ඉන්න එක හොඳයි. දුක හිතෙන් දරා ගන්න එක ක්‍රමයක් තමයි ඊට වැඩිය දුකක් ගැන හිතන එක. බුදුරජාණන් වහන්සේ වදාලා තමන්ට දුක එනකොට මීටත් වඩා දුක් තියෙනවා කියලා හිතන්න කිව්වා.